සීරම කොහොමත් මැරෙන එකනේ කියලා ඉන්නම් වාලින්න එපා. ඉන්න ටික කාලේ ලස්සනට ඉන්න. ඉතින් ආයුබෝවන් ශකීස් තින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම. සාමාන්‍ය කාලෙක ඉඳන් මම්මගේ මූණට එක එක face wash, සබන්, toner, scrub කිරිලි ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒත් අරියට ප්‍රොපර් විදියට ස්කින් කෙයාර් රූටීන් එකක් ෆලෝ කරලා තිබුණේ නැහැ. ඒ වුණාට මේ අවුරුද්දේදී මම තේරුම් ගත්තා ෆේස් වොෂ් එකක් විතරක් මදි අපේ මූණට. අපි වයසට යනකොට මූණට ඊට වඩා දෙයක් කරලා අපි අපේ මූණ පරිස්සම් කරගන්න ඕන කියලා. සීරම් එක අර නිකන් දම් පාට බොටල් එක මං ගන්න අරක. අන්නෝලි ඕක. වයසට යනකොට කොහොමත් රැලි වැටෙනවා ඒ වෙනස් වීම වෙනවා. නමුත් කිසිම අර සැලකීමක් සත්කාරයක් කරන්නේ නැතුව කියන්නේ අපේ ඇත්ත වයසට වඩා වයසට යන එක වළක්ව ගන්න ඕන කියලා මම හිතුවා. ඒකට මට ප්‍රධාන වශයෙන් මේ තුනේ FB එකේ සමූහ කීපයක් තියෙනවා. ඒ සමූහවල පෝස්ට් දැකලා කට්ටියට ස්කින් කෙයාර් රූටින් වල ප්‍රතිඵල තියෙනවයි කියපු ඉඳා මමත් මට ගැලපෙන ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න හිතුවා. එහෙම හිතලා මම හදාගත්ත ස්කින් කෙයාර් රූටින් එක තමයි face wash, cleanser, toner, day cream, sun cream, night cream, serum. ඔන්න ඔය ටික අරගෙන මම අරිම ප්‍රාථමික ස්කින් කෙයාර් රූටින් එකක් හදාගත්තා. ඇත්තටම කිව්වොත් ඒ ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්න ගත්තට පස්සේ මගේ මූණේ පැහැදිලි වෙනසක් මම දැක්කා. මගේ මූණ තිබ්බේ කට ළඟ, නහය ළඟ නිකන් ඉරිතැලිලා හොඳට මම ගිහිල්ලා පුදුම විදිහට ඩැමේජ් වෙලා තිබ්බේ. ඒත් අර ස්කින් කෙයාර් රූටින් එකෙන් පස්සේ මගේ ළඟ ඉන්න අයත් කිව්වා මූණ දැන් චුට්ටක් හොඳයි නේද? තිබ්බට වඩා හොඳ වෙලා නේද? එහෙම කියලා මට දැනුණා වගේම මගේ ළඟ ඉන්න අයත් මට ඒ දේ කිව්වා. ඉතින් මම තේරුම් ගත්තා මෙච්චරකල් ෆේස් වොෂ් එකක් විතරක් පාවිච්චි කරපු එකයි ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ගත්තට පස්සේ මූණේ ඇති වුණ වෙනසයි එක දිගටම ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරමු කියලා. ඉතින් මම තෝරගත්තේ වියානා බ්‍රෑන්ඩ් එක. වියානා බ්‍රෑන්ඩ් එකේ තමයි මම අර කලින් කිව්ව ෆේස් වොෂ්, toner, cleanser, day cream, night cream එක ගත්තේ. ඉතින් දැන් ඒ පළවෙනි සෙට් එක ඉවර වුණා. මගේ ඒවා නැවත රීස්ටොක් කරන්න ඕන ඉඳ මං ගියා වන් ගෝල් ෆේස් එකේ වියානා අවුට්ලට් එකට. එතනට ගියේ මට එතන ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා මගේ දැන් තියෙන තත්වයට තව සුදුසු මොනවාද කියලා ඇඩ්වයිස් එකක් ගන්නක මම shopping කරන්න. එතන හිටපු ගර්ලුත් හරිම හොඳයි. මට උදව් කරා සහ මගේ ප්‍රශ්න මම කිව්වම ඒවට ගැලපෙන විසඳුම් දුන්නා. ඉතින් මම මේ පාරත් ගිහිල්ලා මගේ වියානා ප්‍රොඩක්ට් ටික රීස්ටොක් කරා. දැන් වන් ගෝල් ෆේස් එකට ආව මගේ ප්‍රධාන වැඩේ උනේ වියානා අවුට්ලට් එකට ගිහිල්ලා මගේ වියානා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික රීස්ටොක් කරන එක. ඉතින් මම මේ වැඩේ ඉවර කරගෙන මට හරිම ලේසියෙන් ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වුණා. මොකද එතන ස්ටාෆ් එකේ ගර්ල් මට ඒකට සපෝට් එක දුන්න හින්දා. ඉතින් මේ වැඩේ ඉවර කරලා මං ගියා ෆුඩ් කෝට් එක පැත්තට. චායි ටී තියෙනවා දැක්කා. ඒ වෙලාවේ ටී එකක් බොන එක හොඳයි කියලා හිතුණා. ඉතින් මං චායි ටී එකකුත් බිව්වා. වන් ගෝල් ෆේස් එකට ආපු එකේ මම ඉතින් චුට්ටක් ඇවිද්දා. මම බැලුවා ඇලවින් එකට සරසලේම තියෙනවද කියලා. එහෙම ලොකු සැරසිලි නම් තිබ්බේ නැහැ. දෙසැම්බර් කාලෙට ඉතින් මේකට කිට්ටු වෙන්නවත් බෑනේ. මේකේ සැරසිලි මේ ඉඳයි තියෙන ඇක්ටිවිටීස් ඉඳයි සෙනඟ පිරනවනේ. ඉතින් මම චුට්ටක් ඇවිද්දා. ඇවිදලා ඉවර වෙලා ආයෙ පල්ලයට ඇවිල්ලා මම මගේ වැඩේ ගමන ඉවර කරන්න කියලා හිතනකොට මම දැක්කා කුල්ෆි තියෙනවා. ඉතින් කුල්ෆි වාලයකින් කුල්ෆි එකකුත් කෑවා. ඉතින් ඒ ආසාවත් හරි.
එහෙනම් ආය අලුතෙන් බ්ලොග් එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕන. දැන් මං යනවා මගේ ස්කූටි රාජයා හොයාගෙන. ඉතින් දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. බයි.